දැන් වර්ගමූල 9 රින වර්ගමූල 8 වර්ගමූලය කැල්කියුලේට් කරන විදිහ බලමු. මේක බැලුවොත් අමාරු වුණාට අපිට ලියා ගන්න පුළුවන් වර්ගමූල 9 කියන එක අපි දන්නවා 3යි. ඊට පස්සේ 8 අපිට ලියා ගන්න පුළුවන් 4 වැඩි කිරීම 2 කියලා. ඊළඟ ස්ටෙප් එකට අපි යනකොට අපි අර විදිහටම 3 වර්ගමූලය රින ඊට පස්සේ මෙන්න මේ 4 කියන එක අපිට ලියා ගන්න පුළුවන් නේද දෙකේ දෙවෙනි බලය විදිහට. ඒ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා දෙකේ දෙවෙනි බලය කියන කෙනාගේ වර්ගමූලය කියන කෙනාව එළියට ගත්ත හැකි. එතකොට 2. ඊට පස්සේ ඉතුරු 2 එතන වර්ගමූලය ඇතුලේ හැමම ඉතුරු වෙනවා. ඊළඟට ඔයාලා දන්නවා A රින B ගේ වර්ගය සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය අපිට ලියන්න පුළුවන් A වර්ගයේ රින 2ක් AB ධන B වර්ගය කියලා. එයාව අපි මෙතනින් හදාගන්න පුළුවන්ද කියලා බලනවා. මේ ඇතුලේ කෑල්ල A කියලා ගත්තොත් ඒ කියන්නේ 3 රින 2 times දෙවාරයක් 2 වර්ගමූලය. 3 අපිට ලියා ගන්න පුළුවන් 2 ධන 1 කියලා. ඊට පස්සේ මේ බලන්න අපිට ලියන්න පුළුවන් 2 ධන 1 රින 2 2 වර්ගමූල. මෙයාව අපි ආපහු අර අතරෙන්ටම දාගත්තාම වර්ගමූලය ඇතුළේනේ මේව තියෙන්නේ. 2 ධන 1 රින 2යි මූල 2 විදිහට ලියා ගන්නවා. අපිට මේක අර කලින් A රින B ගේ ප්‍රසාරණයේ විදිහට අපිට ඒ වගේ පොඩ්ඩක් පේන විදිහට හදා ගන්න පුළුවන්. මේ 1 කියන කෙනාව එළියෙන් එහා අන්තිමට දාලා. දැන් දෙකම සමානයි වගේ නේද? දෙකම එකම විදිහ එකම හැඩයක් තියෙන්නේ. 2 නිකන් A වර්ග ආයේ 2 ඊට පස්සේ මූල 2 A මූල 1 B 1 කියන්නේ B වර්ගය. ඇයි මූල එකේ වර්ගමූලය හැමතිස්සෙම එකයි. ඕන දෙයක් එකෙන් වැඩි වුණාම එකම නම්බර් එක එන්නේ. ඒකින්ද අපිට මේක මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි දන්නවා මෙන්න මෙයා මෙහෙම ලියන්න පුළුවන් කියන්නේ එයාගේ පොඩි කරලා ලියුවාම එයා A රින B ගේ වර්ගය වගේ. එතකොට A කියන්නේ මෙතනදී අපේ මූල 2යි B කියන්නේ අපේ මූල 1යි. මෙන්න මෙයාගේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ගයේ හැබැයි අපිට වර්ගමූලයක් තියෙනවා ඒක අමතක කරන්න බෑ. ඒක දාන්න ඕනේ. ඊළඟට වර්ගමූලයට අර වර්ගය කැපිලා ගිහිල්ලා මූල 2 රින මූල 1 විදිහට එනවා. මූල 1 කියන්නේ හැමතිස්සෙම 1යි. ඒතර අංශ 1 මූල 2 රින 1යි. අපි දැන්